මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේදී ඔන්න ඔයාට සරමක් ස්ටයිල් කරන්න පුළුවන් විදි 10ක් තමයි අද කියලා දෙන්න යන්නේ. මේක තමයි අද මම ස්ටයිල් කරන්න යන සරම. මේක ඇත්තටම ටිකක් උසයි මට. හැබැයි මේක මෙන්න මේ යකා ඩිසයින් එකකින් හින්දා තමයි මම හිතුවේ මම මේක ස්ටයිල් කරනවා කියලා. දැන් ඉස්සල්ලාම පළවෙනි එකට මම කරන්න ඉන්නේ normal සරම් ස්ටයිල් එක. එතකොට මේ print එකක් වගේ දෙයක් තියෙනවනේ මේක සම්පූර්ණයෙන්ම පිටිපස්සට ගන්න ඕනේ. මොකද ඒක ඉස්සරහට නැවුවොත් අපරාධනේ. එතකොට මෙන්න මේ වගේ පිටිපස්සට තමයි print එක ගන්න ඕනේ. දැන් මේක අපි සාමාන්‍ය සරමක් අඳිනවා වගේ අඳින්න තියෙන්නේ. මේක මෙන්න මෙහෙම සයිඩ් එක. මේ විදිහට ගත්තා. මෙන්න මේ සයිඩ් එකෙන් මෙහෙම තියලා පොඩ්ඩක් මේක උස්සන්න. උස්සලා ඊට පස්සේ මෙහෙම ගත්තා. මේක හරියට මේ ප්ලීට් එකක් වගේ එනවා. දැන් මේක ඇත්තටම මට දියරෙද්දා වගේ උසයි. මේ හැබැයි දැන් මේක මේ විදිහට තමයි එන්න ඕනේ. මේක ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් සිකියෝ කරගන්න බෙල්ට් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනදී බෙල්ට් එකකට මේක ටක් කරන්න. නැත්නම් ඔයගොල්ලෝ ඇඳගෙන ඉන්න ලෙගින් එකට උනත් මේක මෙන්න මේ විදිහට ඇතුල් පැත්තට ටක් කරන්න පුළුවන්. මෙච්චරම උස සරන් නෙවෙයි සාමාන්‍යයෙන් ලේඩීස්ට එන සරන් වුණාම මේවා අර ගානට මේවා වෙනවා. මම ඇත්තට මේ පිරිමි අඳින සරමක් තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ උස. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට මේක නීට් එකට ටක් කරගන්න. ටක් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට දැන් පේනවනේ මෙතන පොඩි නිකන් අලයින් වෙන්නේ නැහැ වගේ එකක් තියෙනවනේ. එතකොට අර මෙතන අපි ගත්තානේ කොටස. ඒ කොටස පොඩ්ඩක් පුස්සන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට සිකියෝ වෙන්න පින් එකක් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හොඳම දේ වෙන්නේ මේ සරම අඳින්න කලින් බෙල්ට් එකක් අනිවාර්යයෙන්ම ඇඳගෙන බෙල්ට් එකට මේක යට කරන්න. එතකොට වොෂ්රූම් ප්‍රශ්නෙන්නේ නැහැ. ඊළඟට සයිඩ් ප්ලීට් එක කරන්න තියෙන්නේ. මේ සරමේ හොඳට ඉඩ තියෙන හින්දා මම කරන්නේ මේක මෙහෙම දෙකට නම. දෙකට නමලා මේ එන කොටස මෙන්න මේ විදිහට ඇතුල් පැත්තට පොඩ්ඩක් ප්ලීට්ස් ටිකක් දාගන්න. මේක මේ විදිහට ප්ලීට්ස් ටික මේ දෙකට නමපු කොටස ප්ලීට්ස් ටිකක් දාගන්න. ටිකක් ලොකු ප්ලීට්ස් ගන්න නැත්නම් මේවල ඩීටේලින් එහෙම ලොකුවට පේන්නේ නැහැ. හරි. මේක ඊට පස්සේ මම පුළුවන් වගේ බෙල්ට් එකට යට කරගන්න. යට කරගත්තට පස්සේ දැන් මෙතන මේ ප්ලීට්ස් ටික තියෙනවා. දැන් මේක ඔයගොල්ලන්ට පේනවා ඇති. එහෙම අර හරියටම ප්ලීට් වෙලා එහෙම ඕනේ නැහැ. ඔයගොල්ලෝ කැමති නම් එහෙම ප්ලීට් කරගන්න පුළුවන්. දැන් මෙතන තියෙන මේ ප්ලීට් ඩීටේලින් එක ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ඇතුලෙන් මෙතනට කට්ටක් ගහගන්න පුළුවන්. එතකොට හොඳට සිකියෝ වෙනවා මෙතන. එතකොට මේ පැත්තෙන් සයිඩ් එකෙන් ඒ ටික තියෙනවා. මේ පැත්තෙන් ඔයගොල්ලෝගේ print එක තියෙනවා. ඉතින් printed නැති සරමක් වුණත් ඔයගොල්ලෝ මේ වගේ සයිඩ් එකට සයිඩ් පීට් විදිහට තියලා අඳින්න පුළුවන්. හරි. ඊළඟට කරන්න තියෙන්නේ ඉස්සරහට අපි ගැදර් කරගන්න එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට ප්ලීට්ස් ටික කරගන්න. නැත්නම් ඔයගොල්ලන්ට මෙහෙම නිකන් එකතු කරලා උනත් ගන්න පුළුවන්. පුළුවන් තරම් මේ වගේ ප්ලීට් කරගන්න. සයිඩ් ප්ලීට් එකට වඩා මේක ටිකක් නීට් එකටත් එනවා ෆ්‍රන්ට් ප්ලීටින් එක. ඔයගොල්ලෝ මේක හදාගන්න. මේ සාරම පොටට තිබ්බනම් ඔයගොල්ලෝ මෙතනින් මේක ෂේප් එක ගන්නත් පුළුවන්. ඒක ඔයගොල්ලෝ මේ දැන් බේසික් නොලෙජ් එක තිබ්බට පස්සේ ඔයගොල්ලන්ට මේක හදාගන්න පුළුවන්. එතකොට මේ ෆ්‍රන්ට් එක එන්නේ ඉස්සරහට. ඊළඟ ස්ටයිල් එකට මම මේ විදිහට මේක නමා ගත්තා. නැත්තම් ගොඩක් ඉඩ තිබ්බම මේ වැඩේ කරන්න බෑ. ඊට පස්සේ දැන් මේ ප්‍රින්ට් එක මම පිටිපස්සට මේ විදිහට දාගත්තා. ඕකේ. දැන් මේක මම ගැට ගහන්න යන්නේ. එතකොට මේ දෙපැත්තෙන් මෙහෙම මේ මැද ටික ගානට මේ විදිහට තියාගත්ත. මෙතනින් මෙහෙම ගෙනාව. මේ පැත්තෙනුත් මෙහෙම ගෙනාව. දැන් මෙතන දෙකක් ඉතුරු වෙනවා මෙන්න මෙහෙම. මේක අපි මේ විදිහට ගැට ගහගන්න. ඩබල් නොට් එකක් දාලා සිකියෝ කරගන්නවා මෙතන. මේ නොට් එක මෙහෙම ඉස්සරහට තියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක පොඩ්ඩක් එතනින් පාත් කරාම මෙන්න මේ විදිහට හැඩයට මේක තියෙනවා. ඊළඟට මේ ආයේ මේ print එක මම මේ සයිඩ් එකට ගන්නවා. මේ වගේ සයිඩ් එකට ගන්නවා. අර කලින් ගහපු නොට් එක මම දැන් සයිඩ් එකට දාන්න යන්නේ.
හරිම ලේසි. මේකේ මෙන්න මෙහෙම ගැටේ ගහලා මේ කොටස යට කොටස තියෙනනේ. ඒක ටිකක් මෙහෙම උස්සන්න. එතකොට මේ සරම මේ සයිඩ් එකේ ඔන්න ඔය විදිහට ඉස්සෙනවා. එතකොට ඒක මෙන්න මේ උඩට knot එක ගහන්න පුළුවන්. අපි කලින් ගිහුව මෙතන පල්ලෙහාටනේ. මේක මෙහෙම උඩට තමයි knot එක එන්නේ. ඉතින් මේ knot එක මෙන්න මේ විදිහට උඩට තමයි මේ knot එක ගන්න ඕනේ. දැන් කලින් knot එක අපි පහළටනේ තිබ්බේ. මේ knot එක එන්නේ මෙන්න මේ විදිහට උඩට. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ සයිඩ් එකට ඕන නම් මේ පේනවනේ මේ ලස්සනට රැලි ටික එනවා. මේක හරියම ලස්සනයි. ඇඟ හැඩ කරලා පෙන්නන ඩිසයින් එකක් තමයි මේ සයිඩ් knot එක ගන්න එක. ඉතින් මේ විදිහට අපි ඒ සරම එක විදිහට ඩිසයින් කරගත්තට දැන් සරමට මැච් කරන අපි එක විදිහේ টොප්ස් මොනවාද කියලා බලමු. මොකද මේකත් ස්ටයිල් කරන්න පුළුවන් තවත් විදියක්. ඔයගොල්ලෝ මේ වගේ ඕවර්සයිස් ටී-ෂර්ට් එකක් ගන්න. එතකොට සරම අඳිනකොට මෙහෙම ටී-ෂර්ට් එක ඉස්සලා යට කරලා අඳින්න පුළුවන්. පළවෙනි ලුක් එකට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ ඕවර්සයිස් ටී-ෂර්ට් එකක් මේ විදිහට බැගී විදිහට ඇඳලා සරමට මේක ටකින් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි එන්නේ. ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ නිකන් අර සිංහල අලුත් අවුරුදු කාලේට අපි අඳින නිකන් හැට් එකක් වගේ টොප් එකක් උනා මේකට ලස්සනට මේ විදිහට ස්ටයිල් කරන්න පුළුවන්. ඊළඟට ඔන්න ඔයාලට සරමකට නැත්නම් ලුංගියකට ස්ටයිල් කරන්න පුළුවන් කුර්තා টොප් එකක්. මේක දිග වුණාට මේ විදිහට මැච් කරාම හරිම ලස්සනයි. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් ලොන් ස්ලීව් ෂර්ට් එකක් අරගෙන ෂර්ට් එක මෙන්න මේ විදිහට ටයි අප් කරලා මෙන්න මේ විදිහට සරමකට ස්ටයිල් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ සරමක් ස්ටයිල්ස් 10කට ස්ටයිල් කරන්න.